Cheers. This is for Christmas, eh? Set වෙලාද පටන් ගත්තා අඩෝ. ඒක විතරයි. නෑ ඒක first place. ඒක first place. නෑ ලස්සන හෑන්ඩ් බෑග් එකක් දාගෙන යන්න. අරගෙන එන්න බල්ලා. අනිත් පැත්තනේ. මට මෙයා ඇරියා මට ෂුවර් නෑ රැම්බෝ අරගොල්ලෝ ආවද? Thank you. Thank you. Say uncle also thank you. Thank you. Say hi. Say hi. Yeah, you say hi to the video, no? So say hi to uncle's video. Yeah, Melissaගේ decorations. ආමේ නම් නේ කට්ටියගේ. Nice. That's for Mama. Mama love coffee, no? Not now, okay? Welcome back to our YouTube channel ළමයි. ඉතින් කොහමද ඔයගලන්ට? ඉතින් දැන් මම මේ මගේ යාළුවෝ දෙන්නව හම්බෙන්න තමයි ආවේ. මොකද මං මාස 3කට කලින් ආවට ලංකාවට මට ලොකුවට මේගොල්ලෝව මීට් වෙන්න බැරුව ගියා. මීට් වුණා. ඒ වුණාට ඉතින් හදිස්සියේ සතියකට වගේනේ ආවේ. ඉතින් ඔය දැන් 2-3කට ගියාට අපිට හරියට එකට සෙට් වෙන්න බැරුව ගියා. ඉතින් ඒ හින්දා අපි හිතුවා මේ පාර අපි කට්ටිය එකට get together එකක් දාමු කියලා. ඉතින් දැන් මේ ක්‍රිස්මස් එකටයි නිව් ඉයර් එකටයි එකතු වෙලා get together එකක් දාන්න තමයි හදන්නේ. නමුත් ඒ වීඩියෝ එක නම් මට ටිකක් පරක් වුණා එඩිට් කරන්න. නමුත් මගේ මෙමරි බුක් එකට ඕන හින්දා තමයි දැන් මම මේක ඕගලන්ට බලන්නයි මගේ මෙමරි එකටයි මේක අප්ලෝඩ් කරන්නේ. එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න. පේනවනේ ළමයි මම මේ කාලා කොච්චර මහත් වෙලාද ඉන්නේ කියලා. මාව දන්න අය දන්නවා මං ඉස්සර කොච්චර කෙට්ටුවටද හිටියේ. දැන් කොච්චර මහත් වෙලාද කියලා. මොනා කරන්නද? එහෙම තමයිනේ. ඉතින් මං මාර ආසාවෙන් හිටියා එහෙ ඉන්නකොට බටු මෝජු කහබත් එහෙම කන්න. නමුත් ඉතින් අපි ඉන්න පරිසරයේ ඒ දේවල් එක්ක අපිට ඒවා වැඩි හදාගෙන කන්න බෑ ලංකාවේ වගේ. ඉතින් මං ඒ වලට මාර මට ලොකු ක්‍රේවිං එකක් තිබ්බා. ඉතින් ඕවා කීකීටි වාසනා කිව්වා එයා ඒව හදාගෙන එන්නම් එයා ගානේ තමයි රෑ කෑම කියලා. ඉතින් දැන් අපි මේ වාසනා එනකන් තමයි ඉන්නේ ඒ කෑම කන්න. මගේ ක්‍රිස්මස් තමයි නිබ්ලුයි රෙඩ් Blue වෙන්නේ නැහැ අනේ. බ්ලැක් ක්‍රිස්මස්ද? Oh, black, green. Yes. Cheers. This is for Christmas, eh? තාම අපිට නිවිය ලබලා නැහැ. ඔබ ගියානේ මාව දාලා. අනේ එයා හැමදාම හින්දා නින්නේ. ඒක තමයි. අපි ඉඳලා ගියාම අපි ඒක දීලා ඩ්‍රින්ක් කරලා බීලා ආවා. අපි දෙගොල්ලෝට ආගෙන යනදී කොන්දෙන්ස් කරනවා. අපි ගියා මේ පාර
ඔන්න අපේ දැන් වාසනා මැඩම් එනවා අපේ රෑ කෑම ටික අරගෙන. ඉතින් ඔයගලන්ට ඉස්සරහට දැක බලාගන්න පුළුවන් එයාගේ කෑම. බටු මෝජි තියනවා ළමයි මට තාමත් රහ දැනෙනවා වගේ. ඉතින් මම ලබන අවුරුද්දෙත් එයාට ඒ වගේම අපිට කෑම වේලක් දෙන්න කියලා ආරාධනා කරනවා මේක බලද්දි. අනේ පව් එයා බබාලා දෙන්න. ඒ ඔක්කොම වැඩ කරන අතරතුර තමයි අපිට මේ කෑම අරන් ආවේ. ඉතින් හරිම ආසාවෙන් එයා පිළිගත්තා එයාට ඒ කෑම වේල අපිට දෙන්න ඕනි කියලා. මොනවාද බටු එහෙම බැද්දද? මම බැද්දා වැදිල්ලක් බටු පිස්සු හැදෙන්න. Hello. Happy New Year. Say Happy New Year. Say Happy New Year. Can I have a hug? කියන්න. එන Happy New Year. උඹල සෙට් වෙලාද පටන් ගත්තද අඩෝ. ඔයා මේ නාන්න ගිහලා මාව වෙලාවක් ගියන්නේ. ඔව්. Happy New Year මචං. Happy New Year මචං. දැන් තව සුදු වෙලාද මන්ද බා. ඔව්. මම පියුමි හංසමාලිගේ ක්‍රීම් එක ගන්න. මෙලිසා. Happy New Year. ඔව් චාර්ජ් නොගන්න හැපි නේද? හැපි නිව් ඉයර්. C type නේ. ඔව්. මේක ඔයාගේ වාදනය තමයි ඕන හරි. ඒවට දාලා ඔක්සන්ට කොට ගන්න. අද ඉස්කෝලේ නෑනේ නේද? හෙට? හෙට මෙයාට තියෙනවා මේ. බිම ඉඳගන්නේ. බිම කම්ෆර්ටබල්. බැටි 100ට ටිකක් බඩගිනේද? නෑ මට බඩගිනි නෑ මට හොඳට දෙනවා බා. මට උයනකොට මට එහෙම අර මේ කලබලෙන් එහෙම කරන්න බෑ. එතකොට ඔයාද දිව්වේ? ඔයාගේ අතින්ම දිව්වේ? කොහොම සම්පූර්ණ මගේ අතින්? ආ. අයි බා. මොකක්ද කියන්නේ? ඈ දැන් නම් කනවා වගේ. කියන්නකො. ළමයි හේදුවා. හා. අසු ගෑවිට. ඊපස්සේ මොනවාද මේගොල්ලන්ට ක්‍රීම් දාලා ඔක්කොම කරලා ඇඳුවා. හරි ලොකු වැඩි. ජනකෝ ඉගෙන ගන්න. ආ. ඉගෙන ගන්න. ඒක කරන්නේ වෙනවා. මම මැදදා. මේ දෙන්නව නිදි කරලා තියාගත්තා. මේ ඒත් එක්ක මෙයත් නිදාගත්තා. ඒත් එක්ක මෙයත් නිදාගත්තා. ආ. හැමෝටම කියලා 7ක් 8ක් දෙනවා. දැන් ඉතින් අපි මේ හැමෝම වෙල්කම් කරගෙන ළමයි ටිකව ඒගොල්ලන්ගේ ප්ලේ ඒරියා එකට දාලා උනෝ ප්ලේ කරන්න තමයි හදන්නේ. ඉතින් මේක මාරම ෆන් ළමයි ඕගොල්ලොත් යාළුවෝ එකතු වුණාම ප්ලේ කරන්න. ඒක ඕගොල්ලෝ කට්ටියව එකට තියන්න සහ ඒක හරි මාරම ෆන්. ඉතින් අපිත් දැන් මේ ඒක ප්ලේ කරන්න හදනවා. මේකේ ඉන්න අපි මම හිතනවා අපි දෙන්නෙක්ට තමයි මේක හරියටම දාන්නේ මටයි අරුන්ටයි. ඉතින් දැන් මේ අරුන් අනිත් අයට එක්ස්ප්ලেইন කරන ගමන් තමයි ඉන්නේ. unfortunately සමහර අයට ඒක ගොඩක්ම කොච්චර කරත් තේරෙන්නේ නැහැ. බට් එයා කොහොම හරි මේ එක්ස්ප්ලেইন කරලා දැන් ඉතින් අපි දැඩි පරිශ්‍රමයකින් පස්සේ ඒක ප්ලේ කරන්න තමයි හදන්නේ. අවුලකට තියෙන්නේ අපි පාවිච්චි කරන රූල්ස් එකිනෙකාට වෙනස්. මම මේ කරන එක වෙනස්, වෙබ් එකේ තියෙන එක වෙනස්. අපි ඒ වලට දැන් මේ hina වෙවි පිස්සු කතා කිය තමයි කරන්නේ. ඉතින් හොඳම එක තමයි මේ අපේ වාසනත් එක්ක ප්ලේ කරන එක. ඉතින් ඒක තමයි අපි එන්ජොයි කරපුම දේ. ඉතින් දැන් මේ ටුෂාන් ට්‍රැක් එකට වැටලා ඉන්නේ. ඉතින් අමාරු ඉන්ට්‍රෙස්ට් එකේ ප්ලේ කරනවා. ගණන් සර්නේ. ඉතින් යා හොඳට මීටරෙන් තමයි මේක සෙල්ලම් කරන්නේ. ඉතින් ඕගලන්ටත් බලන් ඉන්න කියලා අරයුම් කරනවා අපේ මේ ගේම් එක. මේ මාර ඉන්ට්‍රෙස්ට්. මේගොල්ලෝ මේ රණ්ඩුවකට නොයා සෙල්ලම් කරපු එක මම හරිය සතුටු වෙනවා. නෑ මම එහෙම කියන්නේ මේ විහිළුවට අපේ යාළුවෝ එහෙම රණ්ඩු වෙන්නේ මේ හරිම සමගි. අනේ එහෙම නෑ අපි ඉතින් එහෙම මේ
යාළු වෙනවා රණ්ඩු වෙනවා. එහෙම තමයි ඒකනේ යම් හොඳම යාළුවෝ කියන්නේ. ඉතින් අපි ඉතින් එදා ඉඳන් එහෙම අපිට සමහරවිට අපි කතා කෙරෙන්නෙම නෑ. අපි විතරක් බිසි. මේගොල්ලන්ට ළමයින්ගේ වැඩ, රස්සාවේ වැඩ, මට ළමයි නැතුණාට මගෙත් රස්සාවේ අනිත් වැඩවල නමුත් අපි සතියේ සැරයක් හරි කතා කරලා ඉතින් සුවදුක් අහගෙන හැමදේම අර අපේ යාළුකම එදා වගේම අදටත් ඒ විදිහටම රැකිලා තියෙනවා. ඉතින් ඇස්වාක් වදින්න එපා. දේශදිෂ්ටයි. ඉතින් අපි ওই විදිහට තමයි ඉතින් හැමපාරම හම්බුනහම කොහොම හරි එක්ක රෑ කෑමකට හරි අපි සෙට් වෙන්න ගොඩාක් උත්සාහ කරනවා. මොකද ඒක අපේ ළමයින්ටත් ලොකු ආදර්ශයක්. මොකද ඒගොල්ලෝ දකිනවා අපි කොහොමද මෙහෙම මිංගල් වෙන්නේ කියලා. ඒකෙන් තමයි ඒගොල්ලොත් ඉස්සරහට ඒගොල්ලන්ගේ පරම්පරාවක් ගෙනියන්නේ. ඉතින් අපිට ඉස්සර මෙහෙම මං නම් අපේ අම්මලාගේ දැකලා තියෙනවා යාළුකම් කොහොමද. අදටත් ඒ යාළුකම් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ හිටපු යාළුවෝ ඉතින් දැන් නැහැ. ඉස්කෝලේ යන කාලේ අර බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා මෙසේජ් එකක් එහෙම දානවා. නමුත් ඉතින් අපි එක එක්කෙනාගේ ජීවන රටාවල් එක්ක අපි ඈත් වෙලා තැන් වල එහෙම තමයි නේ. ඉතින් හැමෝටම එහෙම වෙන්නේ නැති අපිට විතරක් නෙමෙයි. ඉතින් එහෙම තමයි අපි අපේ ජීවිත. එක විදිහට විවිධාකාරයි. ඉතින් තියෙන විදිහට තියෙන අයුරින් සතුටින් ඉමු. එහෙනම් ඔයගොල්ලෝ තාම අපිව subscribe කරලා නැත්නම් දැන්මම ගිහිල්ලා අපේ යාළුවෙක් වෙන්න. අපේ වීඩියෝස් බලන්න. ටිප් එක තියෙන්නේ නංගි බබාවත් බලන්න පාස් කරන්න ඕනේ. පුත් කරන්න එපා. මම දාන්නේ මෙයා අතපස් කරලා. ෂේප් එකේ සෙල්ලම් කරන්න බෑ. ඔව්. හරිද? ওই ටික තමයි තියෙන්නේ. රිවර්ස් කාඩ් එකක් තියෙනවා. Who's that? ඇරෝස් දෙකක් එක්ක තියෙන්නේ. ඒක දැම්මොත් දැන් මේ පැත්තට යනවනේ ඒක ආයන්නේ. Peppa. අන්න දෙකක් ගන්න. මට දුන්න ඒ ටොපිය එයා දුන්නට ඔබ ගාව දැන් දෙකක් තියෙනවා නම් මෙයා කියපු ක්‍රමයට දාන්න පුළුවන්. ආද ඒක දෙන්නේ ආයේ. දැන් ඒක නේ කරන්නේ. දාන්න බා. ඔයාගම මේ වගේ එකක් තියෙනවා ක්ලාස් ගන්න නැතුව දාන්න පුළුවන්. +4 දිගා. දාන්න. අයන මම හයක් ගන්න ඕනේ ඔබ ඉල්ලන්නේ අයි නම් මේ අයක් ගනි. 6යි මේකට 10යි ඔබ කියපු දේ කරන්නේ. පාඩම වද පාඩම. ආයි. පාඩම ගන්න. මොන පික්චර් එකේ තියෙන ප්‍රෙග්නන්ට් නාගේ. අවශ්‍ය දාන්න තමයි. පාඩ කියපන්. පාඩ. චාරගලි එක්ස්පර්ට් ඉවර වෙනවා. ඔබ දෙකේක බලන්න. හරියා. පාඩ. පාඩ කියපන්. පාඩ කියපන්. මමද කියන්නේ මොකද දැම්මේ? දාඩියක් දැන්. පාට පොළ පාඩද? පාට පොළ කොයියෝ දෙයියෝ. green color 2. black එකක් තියෙනවා නම් black එක. මුන්ද මන්ති. මගේ බැලුවා නේද? මම අනිත් එක බලන්න. අනිවාර්යෙන් තියෙනවා. කාටද? පාට අතරමදී. මමද? ඔව් රිවර්ස් එකක් කියන්නේ දැන්. හරි හරි. මම හෙල්ප් එකක් දෙන්නම්. මම මේ වීඩියෝ එකෙන් බලුවේ මගේ සයිස් එකද? කලිස් තියෙන? ගත්තද? නෑ ගත්තේ නෑ මම. මේ ටික ගන්නකො ඔය දාන්නකො මම ඒක ගන්න. මොනවද දාන්න තියෙන්නේ? බටු අල චිකන් පට්ට ඔක්කොම බැලුවොත් නෑ මම හිතලා කියන්නේ.
ආදි වේද කෑම. අනේ මේ චිකන් කෑලි ගැන මුකුත් හිතන්න එපා. අපේ මල්ලි තමයි කැපුවේ. ඒ බොම් හරකට තිබ්බොම පිටිපස්සට දාලා කපපන් උඩට එනවා. මේ මේවද? ඔව්. ඔයා මොකද දින්නද? නෑ බං. කරාලයිද? සම්බි. අම්මා. මේ මොගලෝ තමයි කියන්නේ. ඉතින් මම හරි අල්ප ඔයාගේ වැඩි අතේ නෙවෙයි. නෑ කකුලේ. ඒ තුෂාන් කිව්වා එහෙම එකක් නෙමෙයි කියලා. ඈ? ඔව්. එයා මේ කතාවක් වගේ. අනේ මේ මට ඉතින් කුමාර පේම ගන්න. කකුල කන්න කැමති කවුද? කවුද? හරි. ඒ ඉස්සර දැන් නෑ. දැන් මොනවද කන්න කැමති? බොක්කද? දැන් වින් එක අරගෙන පැත්තකට වෙනවා. වින් එක. නෑ ඉස්සර ඉඳන් වින් එකක් කන්න කැමතිනේ. දැන් ලීසා යන්නේ මං හදපු බටු මෝජුව රස බලන්නයි. කමන්නේ නැහැ අතින් කෑම. කමන්නේ කමන්නේ. නැතු උඹට ඔක වෙන කොහෙන්වත් කන්න බෑනේ. එක්ස්ප්‍රෙෂන් එක. අවංකවම රහයි. රහ නැති වුණත් දැන් ඉතින් රහ නැහැ කියපන්. රහයි කියපන්. ඇත්තටම රහයි. මට අර නිකන් අර තිබ්බ බටු මෝජුවයි කහ බතයි අර නිකන්. ඒක හරිද දැන් ඔයාගේ දොළ දුක? මෙහෙම හරිද? හරිද හොඳයිද? ඒත් එකම කඩලටික් තියෙනවා. අරු හිනායන විදියට වට වෙනවා මොනාරි ආවේ. එතනම ආවේ. අරු හිනායන. හිතාගන්න බෑ මේ මොයල් කොහොමද? වා. මම ඇත්තටම ඔයාලට මාක්ස් දෙනවා බටු මෝජුවකට. ඒක විතරයි. නෑ ඒක ෆස්ට් ප්ලේස්. ඒක ෆස්ට් ප්ලේස්. ඒක යා ඉල්ල හිටපු එකනේ. මම අකමැතිම හදන්නේ. අරුන් කොච්චර කියනවද මට හදන්නේ. ඔබ දාගන්නකෝ හරියට චිකන් ටික මොකද්ද බං? දෙකක් දාගෙන කාපම්. අයි මනික. ඉතින් දෙවිලයි. තාම තුට්ටයි ඈ. හරි මේ අහන්නකෝ. දැන් ඔයා 5 අක්කා 6. ඒවා විතරක් මෙතන ඉඳලා. අන්න ඒකටම ඔබ දාපන් ඒවා. මම ඔබ ඕනේ මට මේ ඔක්කොම කරන්න බෑ. මම භෝජන එක කරනවා. බදා. අපි කාලා ගෙදරත් තරයි යනවා. ගෙදරත් කරනවා. වා කියන්න බං අපි එක එක්කෙනාගේ බලමු ටැලන්ට් එක. අයියෝ. තුෂාන්ට මොකද කියන්න පුළුවන් සින්දුව? ඔව් මම කියනවා එතකොට එදින ඉවරයි. අන්තිම සින්දුව. මම කියන්නේ ඉන්චි පින්චි ආවා. මේ වෙලාවට අර නිදියන් නැහැ සාමාන්‍යයෙන්. ඔව්.
සර්වියට් එක. සර්වියට් tahanam mal.